මුළු රටම කම්පා කරපු සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් ඇති වුණු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන ඔබ මේ වෙද්දි දන්නවා ඇති. බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ බරපතල චෝදනාවට ලක් වූ උන්වහන්සේ ඇප මත මුදා හැරීමත් එක්ක සමාජය පුරා ලොකු විවේචනයක් නිර්මාණය වුණා. මේ අතරේ ප්‍රකට රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා තබූ එක්තරා සටහනක් නිසා මේ කතාබහ අලුත්ම මාවතකට හැරිලා තියෙනවා. බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් උසාවියක ඉදිරියේ සැකකරුවෙකු වූ අයෙකුට තවදුරටත් එවැනි ගෞරවනීය තනතුරු නාමයන් භාවිතා කරලා හැකිද යන්න ඇය සිය සටහනින් ප්‍රශ්න කර තිබුණා. ඇය ඉදිරිපත් කළ මේ මතයට අති විශාල පිරිසක් එකඟතා පළ කරමින් අදහස් දක්වා තිබුණා. බොහෝ දෙනෙක් කියා සිටියේ දේශපාලන වේදිකාවන්ට වඩා මෙවැනි සමාජ අපරාධ සහ අසාධාරණයන් වෙනුවෙන් රටේ දියණියන්ගේ කලාකරුවන්ගේ හඬ අවදි විය යුතු මාරක මොහොතක් මේක කියායි. ඇගේ ඒ නිර්භීත ප්‍රකාශය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. තත්වය තරාතිරම හෝ සිවුර කුමකුවත් දරුවන්ට සිදුවන අපරාධ හමුවේ නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු බවයි මේ හරහා සමාජයේම ඉල්ලා සිටින්නේ. රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි හඬවල් නැගීම සැබවින්ම අගය කළ යුතුයි. අටම ස්ථානාධිපති හිමියන්ට එල්ල වූ මේ චෝදනාව සහ සමනලී ෆොන්සේකා ඉදිරිපත් කළ අදහස ගැන ඔබ මොකල හිතන්නේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. රටේ සිදුවෙන මෙවැනි සංවේදී සහ උණුසුම් පුවත් එසනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.